මගේ වීඩියෝ බලන මට ලියන හැමෝටම ස්තුතියි. මම අද කතා කරන්න යන්නේ මේ බය ගැන. සුදු බයිබලයේ මේ කිතුණු මූලාශ්‍රය තුල තිබෙනවා 366 වතාවක් බය නොවෙලා කියලා. ඉතින් මම මේ ගැන තමයි කතා කරන්න යන්නේ. මොකද ඒක කතා කරන්න මට හිතුනේ මේ වෙලාවේ අපේ රටේ අය බය වෙලා තියෙනවා අපේ ජනාධිපතිතුමාව ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇවිල්ලා අරගෙන යයිද කියලා. නැත්නම් හමුදාවක් වෙලා අරගෙන යයිද කියලා. ඉතින් එහෙම බයක් එන්න අපේ ජනාධිපතිතුමා ඒකාධිපතියෙකුත් නොවේයි. එසේත් නැතිනම් ඔහු මේ රට තුල මේ නොඑක ආකාරයේ මත්ද්‍රව්‍ය අරවා මේවා වෙනදම් කරමින් කලබල ඇති කරන කෙනෙකුත් නෙමෙයි. ඒක නිසා මම දකින මේ අනුර ජනාධිපතිතුමා විතරක් නෙමෙයි මීට ප්‍රථම හිටියේ ගෝඨාභය ජනාධිපතිතුමත් ඒකාධිපතියෙක් නොවේ. මොකද ඒකාධිපති පාලනයේ ස්වභාවය මිනිසුලාවේ අරගලයක් කරනකොට ඩිපෙන්ඩර් ලොකු රට දාලා මිනිස්සුන්ව යට කරලා වෙඩි තියලා මරාගෙන යනවා අපි දැක්කා. මම දැක්ක වීඩියෝ එකකින්. ඒ කියන්නේ මගේ ඇස් දෙකෙන් දැක්කම මේ වීඩියෝ එකක් මම දැක්කා. මොකද්ද වෙනිසුලියාවේ මේ අරගලයක් කරනකොට සිදුවෙන දේවල්. නමුත් අපේ රටේ අරගලයේදී පසු සිදුවීමක් වුණා. ඒ වුණත් ඒ සිදුවීම ගෝඨාභය මහත්තයා සම්බන්ධ නැහැ. මන් දැනුවත් ඒ කියන්නේ එතුමා ඒ ජනාධිපති ධුරයෙන් අයින් වෙලා ගියා. ඊට පස්සේ යම්කිසි සාකච්ඡාවක් ඇති තමයි මේ අරගලයට යම්කිසි ප්‍රශ්න ඇති වුණේ. ඉතින් ඒක නිසා මේ දෙවෙනි අරගලයේදීත් මම දකින්නේ මේ ගොඩාක් ආදරේ හිතිලා එහෙම නැත්නම් බය හිතිලා එක්ක ජනාධිපතිතුමාට ආදරේ අරගෙනයි කියලා ට්‍රම්ප් ජනාධිපතිතුමා එහෙම නැත්නම් අපේ රටට ආදරේ මොනවාරි හේතුවක් නිසා දැන් අරගලයක් පටන් අරන් තියෙනවා. එතකොට ඒ අරගලේ පටන් අරගෙන ඒගොල්ලෝ කතා කරනවා මම දැක්ක සමහරක් අය කතා කරනවා මේ ඊශ්‍රායලයේ ප්‍රශ්න වෙලාවෙත් අපේ රට නිහඬව හිටියා කියලා. අපේ රට නිහඬව හිටියේ නේ අපේ රටේ කෙලින්ම ශස්ත්‍රවාදීන්ගේ පැත්ත අරගෙන පාර්ලිමේන්තු එකේ මේ මොකක් හරි හඬක් නැගුවා වගේ මට පොඩි මතකයක් තියෙනවා සමා වෙන්න ඕන එහෙම නුනා නම්. නමුත් මං හිතන්නේ පලස්තීන පැත්තට බරව තමයි වැඩිපුර කතා කරේ. ඒ උනත් අපිට විපතක් වෙච්ච වෙලාවේ ඊශ්‍රායලය ඇවිල්ලා අපිට යම්කිසි තෑගි බෝග දුන්න උදව් උපකාර කරා. ඒක ඊශ්‍රායලයේ ස්වභාවය. ඒකින්ද හොඳට මතක තියාගන්න ඕන මේ ඔය මොනවා හරි විපතක් කරදරයක් වෙනවා නම් ඒ වෙන්නේ තමන් කරන යහපත අයහපත අනුමයි. අවුරුදු 25ක ඒකාධිපති පාලනයේ අරගලවලදී ක්‍රියා කරන විදිය වෙනිසුලාවේ මම දැක්කා වීඩියෝවක් ඒ නිසයි මම මේ විදියට කතා කරන්නේ. හරි මම වැඩිහිටියෙක් හැටියට මම මේ වචනේ මගේ ඔළුවට ආපු නිසා මම මෙහෙම කතා කරනවා. හැබැයි කවදාකවත් බය වෙන්න එපා. අනුර ජනාධිපතිතුමා ඒකාධිපතියෙකුත් නොවේ මත්ද්‍රව්‍ය විනාශ කරනවා මිසක් මත්ද්‍රව්‍ය රටට ඇතුළට ගෙනල්ලා රට ඇතුලේ මත්ද්‍රව්‍ය ප්‍රෝෂණය කරන පිළිවෙලකුත් නැහැ කියන අපි දන්නවා. ගිය අවුරුද්ද පුරාම එතුමා කරේ මත්ද්‍රව්‍ය වලට විරුද්ධව කටයුතු කරා. අමාරුයි. අමාරු වුණත් යම් ප්‍රමාණයකට හරි ඒ කටයුතු කරගෙන ගියා. එතකොට පාතාලේ මර්ධනේ. ඒ කියන්නේ පහත් වැඩ කරන අය පහත් වැඩ කරනවා කියන්නේ තමන්ගේ ශ්‍රමයෙන් යමක් කරලා යම් කෙනෙකුට කරදරයක් නොවි ජීවත් වෙන්නේ නැතුව මනුස්සෙන්ට නොඑක ආකාරයේ ප්‍රශ්න කරදර කරන අය තමයි වෙඩි තියලා මරලා දානවා. මිනිස්සු බයවත් වෙනවා. මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවා. ඒ පහත් වැඩ කරන අය පාතාලේ මර්ධනය කරන එකත් අපේ ජනාධිපතිතුමා කරගෙන ගියා. ඒකින්ද මම මේ වෙලාවේ මේ ජනාධිපතිතුමාව ඔසවන්නවත් එහෙම නැත්නම් වෙන දෙයක් ඔබ මේ අරගලයට විරුද්ධවත් කතා කරනවා නෙමෙයි. අරගලයක් කරනකොට ඒකට යම්කිසි අරමුණක් තියෙන්න ඕනේ. මෙතනදී ඊශ්‍රායලය සම්බන්ධ කරගත්තා. ඊශ්‍රායලයේ අරගලේ. ඊශ්‍රායලයේ යුද්ධේ. ඔව්. ශස්ත්‍රවාදීන්ට ඊශ්‍රායලයේ ගිහින් ගැව්වා. ඊට ඉස්සෙල්ලා ශස්ත්‍රවාදීන් ඊශ්‍රායලයේ වැට කඩාගෙන ගිහිල්ලා කුඩා දරුවන් ඉඳලා වැඩිහිටියට ගැහුවා. අපේ රටේ යුද්ධයක් ඇති වුණා. අපි දැක්කා අපේ රටේ යුද්ධ වෙලාවේ කොයි රටවල වලින්ද උදව් කළේ කොයි රටින්ද උදව් නොකළේ කියන්නේ අපි දන්නවා. යම් ප්‍රමාණයක් අපිට වඩා හොඳට දන්නවා ඒවකට හිටියේ ජනාධිපතිතුමා සහ ඒ පාලක මණ්ඩලය දන්නවා කොච්චරනම් අපේ රට යුද්ධ වෙලාවේ අපිට කොයි රටවල වලින් උදව් කරාද කියලා. ඒ කියන්නේ ශස්ත්‍රවාදීන්ට විරුද්ධව තමයි ඒ රටවල් ඇවිල්ලා අපිට උදව් කරේ. එතකොට වෙන දෙයක් එපා. ಜಾති ભેද කුල ભેද ආගම් ભેදකින් තොරව ඉන්දියාවේ ඒගොල්ලන්ගේ ජාතිය තමයි හිටියේ මේ තමිල් කතා කරන ජාතිය. ඒ වුණත් ඉන්දියාවත් මේ ශස්ත්‍රවාදීන්ට විරුද්ධව නැගිට්ටා. මේක අපි බලන්න ඕන බුද්ධියෙන්. බුද්ධියක් නැතුව අපිට අරගල කරන්න බෑ. එතකොට ඒ වගේම මේ ඊශ්‍රායලයේ
එදා ඒ සටනේදී ඇමරිකාව ගිහිල්ලා පැන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි ඒ ශස්ත්‍රවාදී නිසා. ශස්ත්‍රවාදී කියන්නේ ඇත්තටම හේතුවක් නැතුව මිනිස්සු මරණ එක. තමන්ගේ පාඩුවේ ජීවත් වීමක් නෙමෙයි නේද? ඊශ්‍රායලයේ එක්ක සතුරුකමක් ඒගොල්ලෝ යනවා. ඒක ඉඩම් ප්‍රශ්නයක්. ඒක අවුරුදු මං හිතනවා ඒක ආරම්භ වුණේ මම දැනුවත් බයිබලය කියන මූලාශ්‍රයේ ඉඳලා දකිනකොට ක්‍රිස්තු පූර්ව 2500 ආබ්‍රහම් 3000 වගේ ආබ්‍රහම් කියන මේ අපේ ආදි පියවරු පියාව කැඳවලා එයා අතර සිදුනා වූ ආරවුලක් පෞල් ප්‍රශ්නයක් ඔය. ඒ කියන්නේ කසාද උරුමය සහ කසාද නොවන උරුමයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒකින්ද ඒක හොඳට බුද්ධියෙන් බලන්න ඕන දෙයක් ඊශ්‍රායල් ප්‍රශ්නේ. ඒ වගේම ශස්ත්‍රවාදීන්ට විරුද්ධ වෙන එක තමයි එතන සිද්ධ වුනේ. ඒක ඇති ප්‍රශ්නකුත් නැහැ. මේ මෙතනදී මං කියනවා මේ වරුද්දට දඬුවම් දෙන කෙනෙක් ඉහළ ඉන්නවා. ඒ කියන්නේ අපි නොදන්නා වුණාට අපේ රට හොඳට තේරුම් ගන්න අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙම පාලනය කරන මේ ලෝකේ මැවුම්කාර දෙවි කෙනෙක් ඉන්නවා. සමහරක් සෙනග මං හිතන්නේ මිනිස්සු ටික දෙනෙක් කියනවා මේ ලෝකේ ඉබේට ඇති වුණා කියලා. මේක ඉබේට ඇති වෙලා නැහැ. මම මේ කතා කරපු ආබ්‍රහම්ගේ ප්‍රශ්නේ මේ අවසාන වෙන්න යනවා. මේ උරුමය දෙවියන් වහන්සේ වෙන් කරලා බෙදලා දෙන්න යන යුගයේ මේ අවසාන යුගය කියන්නේ. ඒකෙන්ද අපි හොඳ කල්පනාවෙන් ඉන්න ඕන මේ ලෝකේ ඇති වෙන හැම දෙයක්ම ලෝකේටම බලපානවා. දැන් අපි අරගලයක් කරලා ඇමරිකාවත් එක්කලා මේ අපි නිකන් සිංහෝ වගේ සිංහ පහක් දැම්මට මේ වෙලාවේ අපිට විපතක් කරදරයක් වුණත් ඇමරිකාව තමයි එන්න ඕනේ. අපි දන්නේ මොන විදිහටද මේ විපත් කියන එක එන්නේ නේ. දැක්කනේ අපිට විපත ආපු විදිය දවස් 3යි වර්ෂාව අපිට මහත් විපතක් ආවා. ඒ වගේ අපිට කාලයක් අවුරුදු 30ක් තිස්සේ අපිට යුද්ධයක් තිබුණා. ඒ නිසා ඒ වගේම අපි දැක්ක ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ අපිට මේ වසංගතයක් ආවා. මේ ලෝකෙටම බලපානවා. ලෝකෙටම බලපාන්නේ මේ ලෝකෙම මැව්වේ එකම මැවුම්කාරයා නිසායි. අපේ මේ බයිබලයේ කියන මූලාශ්‍රය මේකේ තුන මූලාශ්‍රය ඇතුලේ තියෙන දේ ගැනයි මම කතා කරන්නේ. එතකොට අපේ ජනාධිපතිතුමා ඒකාධිපති කෙනෙක් නොවන නිසා අපි අරගල කරන්න ඕන නැහැ, කලබල කරන්න ඕන නැහැ. රජයෙන් යම්කිසි දෙයක් මේ බුද්ධියෙන් කටයුතු කරන්න ඕන. අපිට කොයි පැත්තවත් අරගෙන කටයුතු කරන්න ඕනේ නැහැ. මොකද අපේ පුංචි දූපතක් අපි මේ මහා ලොකු රටක් නෙමේ. මේ දූපතට විපතක් කරදරයක් වුණාම අපේ මේ මුළු ලෝකෙම අපි දිහා බලලා අපෙන් උදව් උපකාර අපිට ගන්න ඕනේ. අපි දැක්ක අපේ ජනාධිපතිතුමා පහුගිය දවස්වල උදව් උපකාර අපේ රටට ඇතුල් කරගත්තු ආකාරය. අපිට අපේ රටේ ඕන තරම් ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න. ඒ තේද්දි අපි මේ ජාත්‍යන්තර ප්‍රශ්න වලට යන්න ඕන නැහැ මේ වෙලාවේ. මොකද ජාත්‍යන්තර ප්‍රශ්න අපේ අය ගියා ජාත්‍යන්තරයට පොඩ්ඩේ යහම වෙනකොට අපි ජාත්‍යන්තරයට යනවා කියලා කියනවා. ජාත්‍යන්තරයෙන් යම් ප්‍රශ්නයක් එනකොට ජාත්‍යන්තරය අපිට අත ගහන්න එපා කියනවා. මේ දෙබිඩි පිළිවෙත හරියන්නේ නැහැ. මුළු ජාත්‍යන්තරම සමාදානෙන් ජීවත් වෙන එක තමයි අවශ්‍ය වෙන්නේ කියලා අපිට පහුගිය පාඩමේ ඉගැන්නුවා. මේ අපිට ආපු සුලි කුණාටුවේදී අපි දැක්කා මේ මුළු ලෝකෙම එකතු වෙලා අපිට උදව් උපකාර කරපු විදිය. ඒ උදව් අපේ ජනාධිපතිතුමා ගත්තු විදිහ අපි දැක්කා. ඒක නිසා මේ වෙලාවේ ඉතාම බුද්ධිමත් වෙන්න ඕන. හරි? මොකද අපේ රටේ අයත් ඕනෑම ප්‍රශ්නයකදී ජාත්‍යන්තරයට යනවා. එහෙම නැත්නම් යන්න අපි සූදානම් කියන වචනේ කතා කරන මිනිස්සු තමයි අද කියන්නේ මේ ජාත්‍යන්තරේ ප්‍රශ්න වලදී අත ගහන්න ඕනේ නැහැ කියලා. වරදට දඬුවම් දෙන කෙනෙක් ඉහළ ඉන්නවා. මේ ලෝකේ ඉබේම හැදුනා කියලා මිනිස්සු ටික දෙනෙක් කිව්වට මේකට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ අයිතිකාරයා මේ ලෝකේ මවලා මේ බයිබලයේ කියන මූලාශ්‍රය ලියලා මේ ඒක ඇතුලේ මේ ආරම්භයේ සිට අවසානයේ දක්වා සැලැස්ම දැම්මා. දැන් අපි අවසානයේට ඇවිල්ලා තිනවා. ඒක නිසා රටවල් අතර යුද්ධ ඇති වෙන එක බයිබලයේ සටහන් වෙලා තියෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ මේ මැවුම්කාරයාගේ සැලැස්ම. මේ අපේ රට ඇතුලේ සියලු රටවල් තුල ජීවත් වෙන මිනිස්යන්ගේ මේ අපේ රටේ විතරක් නෙමෙයි අපේ රට ඇතුළුව අනිත් සෑම රටකම ජීවත් වෙන්නේ එක හා සමාන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ස්වභාවය මොකක්ද කියලා දෙවියන් වහන්සේ බයිබලයේ කියන මූලාශ්‍රය ලියලා තියෙනවා. ඒ අනුව දෙවියන් වහන්සේ තීන්දුව ගන්නවා. යහපත් මිනිසයාට යහපතින් අයහපත් මිනිසයාට අයහපතින් සලකන විදිහ දෙවියන් වහන්සේ බයිබලයේ කියන මූලාශ්‍රය ලියලා තියෙනවා. ලෝකේ ප්‍රධානම තෝරාගත්තු රට සහ ජාතිය තමයි ඊශ්‍රායලය. මුළු ලෝකෙම අවධානය ඊශ්‍රායලය වෙත යොමු වෙලා තියෙනවා. එතකොට ලෝකෙ මැද්දේ තියෙන
පුංචිම රට තමයි ඊශ්‍රායලය කියන්නේ. ඒ වුණාට මුළු ලෝකෙම දියුණුම රට සහ ප්‍රේම ප්‍රේමය කියන එක හොඳට ඉතිරිලා ගිය රටක්. මොකද අපි දකිනවා අපේ රටේ සහෝදරයෝ ගිහිල්ලා වැඩ කරනකොට ඒගොල්ලන්ට තමන්ගේ දරුවන්ට වගේ සලකනවා කියලා ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා. ඒ වගේම අපේ රටේ ඉන්න අයත් බය නැහැ. ලංකාවේ අයත් කිසිසේත්ම බය නැහැ. මේ වෙනසූලාවට වෙච්ච දේ අපිට කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්නත් එපා, අරගල කරන්නත් එපා. මේ මොකද අපේ රටේ අනුර ජනාධිපතිතුමා ඇමරිකාවේ ජනාධිපතිතුමා යම් වෙලාවක ඇවිල්ලා අරගෙන යනවා නම් ඒක විනෝද ගමනක් අරගෙන යයි. එහෙම නැත්නම් අපේ රටේ යම්කිසි අපේ රටට උදව්වක් උපකාරයක් කරන්න අරගෙන යයි. නැතුව කොහොමත් කිසිසේත්ම අපේ ජනාධිපතිතුමා අරන් යන්න එවැනි මේ පසුබිමක් අපේ රට ඇතුලේ නැහැ. ඒක හොඳටම දන්නවනේ. දැන් මේ යම්කිසි රටේ වැඩක් පටන් ගන්න වෙලාවේ වෙන මේ අමතර ප්‍රශ්න කිසිසේත්ම දාගන්න ඕනේ නැහැ. මොකද මේවට වචන තියෙනවා. මගේ වයසට ගැලපෙන වචන මම පාවිච්චි කරන්න ඕනනේ. අපේ විපතේදී අපේ යුද්ධයේදී අපිට උදව් උපකාර කළ අපේ අසල්වැසියෝ සමග අපි සමාදානෙන් ඉවසිල්ලෙන් ඉන්න ඕනේ. ඒකෙන්ද පුතේ උඹලට කියන්නෙත් මම ඉවසීමෙන් සමාදානෙන් හිටපල්ලා අරගල වැරදි මේ වෙනිසුලාවේ අරගල ඉරානයේ අරගල දිහා බලන්නකෝ මොනවද වෙන්නේ කියලා. හරිද? ඒ වෙන්නේ මොනවද? ඒව තමයි ඒකාධිපති පාලනේ. දැන් මේ ඉරානෙත් මේ මිනිස්සු මරන අරගල කරනකොටයි මරන්නේ. මරන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ ගෝඨාභය මහත්තයා ගියා වගේ හිමීට ලෙස්සලා යන එකයි තියෙන්නේ නායකයා මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා නම්. ඊට පස්සේ ඊගාව ගන්න ඕන තීන්දුව ගන්න නායකයෝ ඉන්නවනේ. නේද? ඒකින්ද මේ බයිබලේ කියනවා කට රැක ගන්න ජීවිතේ රැක ගන්නවා කියලා. හොඳට මතක තියාගන්න අපේ කටවල් අපි හැම වෙලාවකම රැක ගන්න ඕන. මේ අලුත් අරගලයේ ජනාධිපතිතුමාට ආදරය අය කරනවද? එහෙම නැත්නම් මෙතනදී ප්‍රශ්නයට කඳු පාත් වෙන්නේ නැහැ. ඒ වගේ ජනාධිපතිතුමනි මේ වෙලාවේ අපේ මිනිස්සු කොයි විදියට බැලුවත් ඔබතුමා ඉතා නිහඬව කල්පනාකාරීව ජාත්‍යන්තර ප්‍රශ්නවලදී ඔබ සහ ඔබේ කණ්ඩායමේ හඬ නගන්න. පවතින රජයේ ඒක වගකීම බාර අරගෙන හරියාකාරව හරි විදියට කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා වැඩිහිටියෙක් හැටියට. ඒකින්ද කට රැක ගන්නා ජීවිතේ රැක ගන්නවා. යම් දෙයකදී කලබල වෙලා තීරණ ගන්න එපා. මොකද එහෙම ගන්නවා නම් අපිට මේ දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් පිට තමයි අපි යන්නේ. දේව සැලැස්ම අනුව මුළු ලෝකෙටම විපත් කරදර ප්‍රශ්න යුද්ධ ඇති වෙන කාලයක් මේක. මේ කාලය මේ ලෝකේ අවසාන යුගයේ දෙවියන් වහන්සේ පත් කරපු නායකයා හැටියට ඔබතුමාගෙන් මං ඉල්ලනවා හොඳ ඊටාම කල්පනාකාරීව මේ කටයුතු කරන්න කියලා. ඒ වගේ අපේ සහෝදරයන්ගෙන් ඉල්ලනවා අනේ කොල්ලනේ කලබල ඇති කරන්න එපා, ප්‍රශ්න ඇති කරන්න එපා. බුද්ධිමත්ව මේ දේශයේ රැකගන්න මේ ඉතුරු වැඩවලට ජනාධිපතිතුමා සමග හෝ වෙන් වශයෙන් හෝ මේ රටේ මේ තියෙන ප්‍රශ්න වලට උදව් කරන්න. මොකද යේසුස් වහන්සේගේ පැමිණීමේදී අපි යහපත් නම් අපිට අනිවාර්යයෙන්ම ගැලවීමක් තියෙනවා. ඒක ගැන හිතන්න. කොයි ආගමෙන් කියන්නේ යහපත් නම් අපිට යහපත ලැබෙනවා. ඒකින්ද මේ යහපත් දේ ගැන හිතන්න අයහපතට අත ගහන්න කලබල වෙන්න යන්න එපා. ඉවසිලිවන්තව වැඩ කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.